අපි සුදුසුයි උචිතයි කියලා තීරණය කරපු බොහෝ දේවල් ඒවා අපිට දුක් පිණිස හේතු වෙලා තියෙනවා. ඒ නිසා මම ධර්ම දේශනාවට ප්‍රථම සිහිපත් කරන්නේ ජීවිතේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මොකටද බින්නතුනේ මිනිස් වෙලා උපදින්නේ? මේ ස්ථානයේ ආරක්ෂාකාරීව ඉන්න අපේ මේ පින්වත් සියලු දෙනා සමග සංසන්දනය කරනකොට අතන්ත පැහැදිලිද මිනිසත් භාවයේ තියෙන වටිනාකම කියන්න බලන්න මෙතන ඉන්න පින්තුන් දිහා බලලා මොකක්ද අපිට තියෙන අඩුපාඩු? ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් එම්මේ අපේ අම්මලා තාත්තලා හිතන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලා. ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක ගැන තේරෙන විදියට කියන පැහැදිලි වෙන විදියට වෙනතුනේ අද තව බණ 4ක් තියෙනවා මට. ඊයේ 4යි. දෙක විතර වෙනකම් ප්‍රතිගත කිරීම වගේ අක්කා. මොකද මේ බොහොම පොඩි කාලයයි අපිට මේක තියෙන්නේ. ඔය හිතන තරම් ලොකු කාලයක් ඉන්න හම්බෙන්නේ නැහැ. එනිසා මිනිසත් භවයේ තියෙන වටිනාකම මේක නම් හරිය දුර්ලභයි වෙනතොනේ. ඒක තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝගේ අහනවා බුදුහාමුදුරුවෝනේ මනුෂ්‍යාත්ම භාවයේ තියෙන වටිනාකම තේරෙන විදිහට කියන බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මහා පොළොවට ඇඟිල්ල ගහලා නියපොත්තට වැලි ටිකක් ගන්නවා. අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ නියපොත්තේද මහා පොළොවේද? කොහෙද තියෙන්නේ? මහා පොළොවේ. ඒ මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරද? ඒ වගේ ප්‍රමාණයක් තමයි පින්නතුනි මිනිස් වෙලා උපදින්නේ. මේක හරිය ටිකයි. තනකො පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු කාරණේ මහා පොළොවට මේකේ පොර ටිකයි. එතකොට ආබාධ සහිත රහිත මේ හැම කෙනාම මොන කොටේද ඉන්නේ? අරණිය පොතේ ඉන්න විදිහට. සියලු දෙනාම මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අර දුර්ලභංච මනුස්සත්ත. ඒ දුර්ලභයි වෙනතොනේ. ඒ සියලු දෙනාම අර දුර්ලභයි කියන කොටේ තමයි ඉන්නේ. සියලු දෙනාම සංසාරේ කල්ප ගාන පෙරම් පුරලා උත්පත්ති ලබන්න ඕනේ. මනුෂ්‍යාත්ම භාවයේ හොඳට මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච ඔය මනුෂ්‍යාත්ම භාවය ඔගලන් නාස්ති කරගන්න එපා. වෙනසට මිනිස්සු වෙලා උපදින්නේම මේක වඩා යහපත් ආත්මික යන්න. බෞද්ධයාගේ එකම අරමුණ පරමාර්ථය නිවන් දකින්න එක. නිවන් දකින්න යන ගමනට අවශ්‍ය පාරමිතා පුරන්න. ඒක මිනිසත් භවයක් ලැබ ගන්න බැයි.
ඒ ප්‍රාර්ථනා කරන අරහලත් ඇති මං හිතන්නේ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ච මෙව බලුන්ට කිව්වයි සත්තුන්ට කියන්න පුළුවන් ඒ කියන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවය මේ පින් කවදා හරි මට සංසාරේ නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා කරන්න පුළුවන් ප්‍රාර්ථනා කළ හැකි එකම ආත්මය මිනිසත් භවය විතරයි. ඕකෙත් පින්නතුනේ ඔය හැමදාම අපේ අතපය වැඩ කරනවා. මේ ප්‍රාර්ථනාව සිද්ධ කරන්න පුළුවන් ප්‍රාර්ථනා කරලා ඒ විදිහට හැසිරෙන්න පුළුවන් වෙන්නේ පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අරුණේ මිනිස් වෙලා උපදින එක නෙමෙයි. මොකක්ද අරුණ? ආනන්ද හාමුදුරුවන්ට නැවත දේශනා කරන ආනන්ද මිනිස් වෙලා ඉපදුනාට ආනන්ද මිනිස් වෙලා උපදින එක දුර්ලභයි තමයි. හැබැයි ආනන්ද මිනිස් වෙලා ඉපදලා ඉඳලා නැවත මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න නම් හිතන්නවත් එපාලු. අතිශය දුර්ලභයි. ඒ කියන්නේ අය ලබන එක හරි දුර්ලභයි වෙනවා. කල්ප ගාන දුක් විඳින්න ඕන. මිනිස්සෙක් කියලා උපදින්න භාග්‍යවතුන් වහන්සේ කියන එහෙම උපදින එකක් නෙමෙයි කියලා අරුණේ. අරුණේ තමයි ඔය විදිහට ඉඳලා ඉන්නේ. අත් දෙක හොඳට වැඩනේ. හොඳට කතා කරන්න පුළුවන්. හොඳට ඇවිදින්න පුළුවන්. මේ ඉන්න මිනිස්සු අපි මිනිස්සු මේ පින්නතුන් දිහා බලලා කියන්නේ මොනවාද අපිට තියෙන අඩුපාඩු? කොහොමද හිතන්නේ? මොනවාද අපිට තියෙන ප්‍රශ්න? මොනවාද අපිට තියෙන මානසික පීඩා? මොනවාද අපිට තියෙන දරා ගන්න බැරි දේවල්? ඒ වශයෙන් බොරු කියලා හිතෙන්නේ. ඒවා හරි తాවකාලික දේවල් කියලා හිතෙන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වටිනාකමක් නොදැන ඔහේ පවුරුවා ගන්න එක විතරයි කරන්නේ. පිළිතුරේ දරුවන් වැඩ ඉන්න භූමියට හරියට අතරහන්ති වලක් තියෙනවනේ. මේ සංසාරේ කවදාද අපි ආයේ මහ පොළොවේ පාය ගන්නද? සංසාරේ කවදානම් දරුවන් වැඩ ඉන්න භූමියේ පස්පා ගන්නද? මේ කිසි අඩුපාඩුවක් නැහැ. දැන් මෙතන කරඬුව වඩන්නුවොත් මේ පින්නතුන් නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවා. මොකද්ද තවත් තියෙන පාඩු? ඒවා අනුත්සාහකව වෙන්නේ නැද්ද? තව ටිකයි තියෙන්න බෙදන්න. මේක අපත් කරගන්න එපා. පිළිතුරේ කුසල් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යත්වය. දැන් මට කියන්නේ අපි වැඩිපුරම අකුසල් කරන්නේ කොහේ ඉන්නවද? මනුෂ්‍යත්වය තුළ. පොඩි යෝජනාවක් කරන්න මැරෙන්න කලින් තියෙන වෛරකාරකම නවත්තලා මැරෙන්න.
පැහැදිලිද මම කියන්නේ? අපි හැම කෙනෙකුගේම හිතේ ඉන්නවා ඔය තරහකාරයෙක් ඉන්නවා පිටත. පොඩි කාරණයක් කවදාවත් කිසි කෙනෙකුට වචන කියන්න එපා. පැහැදිලිද මම කියන්නේ? මිනිස්සු කියනවා නේද කියන්නත් ඔබේ දරුවෙකුට හරියට එපා කියලා. කවදාවත් කියන්න එපා කියලා. කිසි මිනිස්සෙකුට ඇදයක් කරන්න එපා. මේ සංසාරේ අපි කියපු වචනයක් ගානේ වග කියන්න ඕනේ. ඇත්ත හරියට පින් කරලා දෙනවා. ඔයත් හරියට භාග්‍යවන්තයි. සංසාරේ දන් දීලා ඇති, සිල් රැකලා ඇති, බණ අහලා ඇති. ඒ භාග්‍ය වාසනාව පිටුදුනේ උදා වෙලා තියෙන්නේ. පූර්වේ කරපු පින්වල ආනිසංසය ඵලයේ තමයි හේතු වාසනාව වෙලා තියෙන්නේ. එනිසා මේ ආත්ම භාවයේ තුල මේ ධාරණයක් විදියට කියනවා නම් දැන් මේ බණහන් දෙවිලා ඉන්න අම්මලා තාත්තලා දෙනකොට කොහොමද කියලා නිකන් අහන්නේ ඔහොම බලන්න ගමන් කල්පනා කරා කොහොමද කීයක් විතර ජීවිතේ කියලා දෙනවා කොහොමද ඒකට වැඩි මොන දෙයක්ද මාව පාලලදී පබෝධි කරන්න පිටුදුමෝද ඒ බුදුරු දේශනා කරන අහලා තියෙනවා භාසතිවා කරෝතිවා අනේ කියන කරන එක තමයි තතෝණං එක්කෝ දුක්ඛමං වේති නැත්නම් සුඛමං වේති ඒකම තමයි තක්කං වහතෝ පදං ඒකම තමයි ඡායාවන පායිවි ඒ අපි කරපුවා කියපුවා තමයි පින්නතුනි සංසාරේ ඒක අකුසලයක් න භාසතිවා කරෝතිවා කියයි නම් හෝ කරයි නම් පැහැදිලි කියන හැම එකකටම වග කියන්න වෙනවා. ඔය මිනිස්සු කියනවා නේද පරිගහනවා නේද මිනිස්සු. ඔය තොපොල් ගහලම නේද? මම කියන්නේ බින්ද නෙමෙයි අර. ඔය එන ගහපන් නබරියම් පිපිරියම් මොකද කියලා. ජීවිතේ කවදාවත් මතක තියාගන්න කිසි කෙනෙකුට දෙස්තුවලක් තියන්න එපා. ජීවිතේ කවදාවත් කිසි කෙනෙකුට අයහපතක් නම් පතන්න එපා. හේතුව ඒව කාටද ආපවන්නේ අපිට හම්බෙන්නේ බුදුහාමුදුරුවෝගේ කාලේ ගණිකාවක් හිටියා. ඔව්. අම්බපාලි කල්ප කීයක් ගණිකාවක්? පින්නතුනේ කල්ප 30ක් ගණිකාවක්. කල්ප 30ක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ රහත් වෙච්ච අම්බපාලිය කල්ප 30ක් ගණිකාවක් වෙන්න හේතුවක් තියෙනවා. තුනේ වචනේ පරිස්සම් කරගත්ත එක ආත්ම භාවයක අම්බපාලි මෙහෙණිය පුදක් ජන මෙහෙණිය
සෑමලුවක් චෛත්‍ය මලුවක් ප්‍රදක්ෂිනා කරනකොට රහත් මෙහෙණින් වහන්සේලා සමග එක මෙහෙණින් වහන්සේ නමක් හිටියා වයසයි අසනීපයි. ඒ වයසත් ඒ අසනීපත් හින්දා මෙහෙණින් වහන්සේ පිටතනේ කටේ තිබ්බ සෙමගුලිය චෛත්‍ය මළුවේ හැලෙනවා වැටෙනවා. අම්බපාලි මොකද කරේ? අර සෙමගුලිය දැකලා අම්බපාලි බණිනවා අරහත්වාදයෙන් දෝෂාරෝපණය කරනවා. අම්බපාලි කියනවා කවුද මේ සෑමලුවේ සමහලපු වේසි කියලා බයිනවා. ඔච්චරයි කියන්නේ. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන්නේ? ඔච්චරමයි කිව්වේ. ඒ අකුසලයේ කොච්චර කාලයක් විභාග දුන්නද? දුන්නේ කල්පතිය. කල්පයක් කියන්නේ කොච්චර? ලෝකෝට හිතන්න ඕනේ. මේ වීදුරුව ගන්න මෙතන තියෙන්නේ යොදුන් 100ක් ගන්න ඇති බලන්න. යොදුන් 100ක් බලන්න ඇති බලන්න. ඒකට සඳහන් වෙනවා ඒ කාලේ යොදුන අද කිලෝමීටර් 8ක් විතර. ඒ කියන්නේ කිලෝමීටර් 800ක්. ලංකාවේ 4ක් විතර හරන්න දෙපෙකේ ඉඳුරුත් ඉතර හිතන්න යන්න එපා. මේ සුදු තියෙන කෝපේ ගන්න. මේ කෝපෙට අවුරුදු 100කට සැරයක් එක අබෑටයක් දාලා ඔබ කවද්ද පුළුවන්. මේ කෝපේ නෙමෙයි වල හොද. අර ලංකාවේ තුන් ගොඩක් බලක් මම හිතා ගන්න බැරි හිත කෝපෙ බෙල්ලේ. එන්නතෝනේ ඒ විදිහේ කල්ප 30ක් ගණිකාව. එතකොට කඩවල් වලින් ගුණහරපෙකට කියලා තියෙන වේසි කියලා විතරද? දැන් මේ අපි අම්මලා කී ගමනක් ඕක අහලා කරනවා බයින්ද කියලා නේද? නැති. තාත්තලා මේ වෙනකොට කී ගමනක් ඕක කියලා දාලා තියෙනවා. තරුණට බයින වෙදී බිරිඳට බයින වෙදී ස්වාමියාට බයින වෙදී හොඳට මතක තියාගන්න. කියන හැම වචනයකටම වාදිය දෙනවා. කවුද එහෙම දේශනා කරන්නේ? බුදුවරු. අපි කියන හැම වචනයකටම අකුසලයකටම විඳවන්න වෙනවා. අම්මට තාත්තට මොහොතේ බයිනෝ. වයසක තාත්තට කියනවා තෝතුගේ වැඩ බලාගෙන ඉන්න. ඕන තරම්. ඒ සමහරව දරුවෝ පීඩාවට ලක් කරනවා. දුන්නා කවද ගෙවන්නද? කියන වචනයක් ගානේ අර සමහරව කියනවානේ තොපි මරාගෙන මරනවා කියලා. කියන්නද? දැක්කද පොඩි ගානේ දෙල්ලවල දීපා. කවුද? අම්මා. කොල්ලන් අවුරුදු 5යි. වෙනදේ පිහිය මම දැක්කව ඡායා රූපෝගයක් සමාජ මාධ්‍යවල තියෙනවා. සාමාන්‍යයෙන් බෙල්ලක් කැපියක් දාවට ගියාට කඩුවකින් අමෝරලා ගැහුවොත් මිසක් එහෙම බෙල්ලක් කවන්න බෑ. සාමාන්‍යයෙන් රාත්තල් 25ක 30ක බරක්වත් එන්න ඕනේ අතට බෙල්ල කැපෙන්න. මට හිතෙනවා පිළිවෙලට කී පාරක් නම් කොටන්න කියලා.
අන්තිමේ නම මොකද බෙල්ලවල එකතර කම්පුල අවුරුදු 16 කියලා බෙල්ලනම කොල්ල බෙල්ලවල යකිනුවර සභා විපක්ෂ නැහැ බිරිඳයි දුවයි දෙන්නම මරන බෙල්ලවල එන්නතොනේ තටමතක දියාගෙන කියන වචනයක් ගානේ ගන්න වෙනවා කවදා හරි සංසාර ඒ නිසා තමයි බුදුවරු දේශනා කරේ වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තියෙන්න වචනේ හික්මීම තියෙන්න අදිෂ්ඨාන කරන් කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල කාලෙකින් හම්බෙච්ච මිනිසත් භාවයේ තුල සංසාරය ආයේ කවදා පිට කතා කරන්න හම්බෙයිද සංසාරේ කවදා පිට ආයේ ඇවිදින්න හම්බෙයිද හෙට ඉඳන් කිසි කෙනෙකුට පිටදොනේ තෝ කියලා කියන්න එපා පැහැදිලිවම කියන්නේ හෙට ඉඳන් කාගේ හරි හිතක් රිදෙනවන කුණු හරපින්වත් කතා කරන්න එපා අදිෂ්ඨාන කරගන්න අවසාන යෝග ගෙවන්න ඕනේ අපි කියවන්න බෑ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ සත්පුරුෂෝ විදියට ඉන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ කුසලයට විතරක් යොමු කරන්න මොකද අපිට වැඩිපුරම අකුසල සිද්ධ වෙන්නේ ගෙදර ඉන්නකොටද පාරවල් දිහා ඉන්නකොට ගෙදර ඉන්නකොට වෙනස් අර මෙන්නදවත් ඉන්නද ගතු කියන පදහදන කියලා කියන විශ් නැතුව නෝනේක නෑ මොකදද ඉන්නේක ජීවිතේ කවදා අනුන්ගේ දේවල් වලින් නවත්ත තුමුරුදා ඉතින් අනුන්ගේ දේවල් ඔබ දැන් කියන්න බෑ මේ බලහන කාගේ හරි ෆෝන් එකකට ටිකක් සද්දෙට කෝල් එකක් එනවා මොකද කරන්නේ කට්ටිය චක්චොක් ගාලා එකද බලන්න අර මොනසද යනවා මොකටද අනුන්ට කෝල් වල ගබුලක් ටෙලිෆෝන් එකකට කෝල් එකක් එන්න නැත්නම් වෙන මොකද පුරුදුෙන් ඔය අනුන්ගේ දේවල් වලින් නවත්තන්න මේ ජීවිතේ වැඩිපුරම කඳුරන්නේ කාටද වැඩිපුරම පව් සිද්ධ කරගන්න අකුසල් පූර්ණය කරගන්න පොඩි ප්‍රශ්න දෙකක් තුනක් ගන්නද දැන් මේ බණ අහන ඔය පාරේ ඉන්න අපේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ ජීවිතේ මේ වෙනකල් වෛර කෙරුවා නම් වෛර කෙරුවේ කාටද අපි කවදාවත් අපි අපිට වෛර කරගෙන දෙනවද කාටද වෛර කරන්නේ අනුන්ට නෙමෙයි පෞපිරන්නේ කාටද මොකටද පින්නතුනේ අනුන්ට වෛර කරලා අපි පෞරුවගන්න මේ පින්නතුන්ට කවදා හරි ජීවිතේ කේන්ති ගියා නම් කේන්ති ගියේ කවුරු හින්දාද ඔය නිකන් ගෙවල් වල ඉන්නකොට කේන්ති යනවා පොඩි ප්‍රශ්නයක් මේ වෙනකල් ඔය පරුස වචනයක් කියලා
බැන්නනම් බැන්නේ කාට? අපි අපිට තෝ කියලා ගන්න ගන්නවා. කාටද ගන්නලා තියෙන්නේ? ඒ මොකටද යනකොට පුරාට ගන්නලා අපි බොකුරග ඕවා කැත පුරුදු අනුන්ට කරන එක නවත්තන්න. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපි කවදාවත් අපේ ජීවිතේ අපි අපිට ඊර්ෂ්‍යා කරලා තියෙනවද? කොච්චර කිව්වා පුළුවන් නම් ඔය යනකොට කාට හරි කියන්නකෝ ආම්තුරනේ ඔය මම කිනිකා කියනවට කරලා බලන්න. යනකොට කාට හරි යාළුවෙකුට කියන්න අහවලා ගැන පොඩි ආරංචියක් ආවා, ඒක ටික ප්‍රයිවට් කතා කරන්න ඕන. පස්සේ කියන්න කියලා කියන්න. මම කියනවට කියන්න. අර කරදවල බක්කන්න බෑ. අරක මොකක්ද කියලා අහගන්න ඕන. තුමා කැක්කුමන්නේ තියෙන්නේ. ඔය කවුරු හරි බුදියාගෙන ඉන්න පොඩි එකෙක් දැන් නැගිටලා බෙලි හඳුන්වන්න මොකද වෙන්නේ? ඒ අම්මා දිහා කණ්ඩ වගේ බලන. උස්සගෙන යනකම් බලනවා. ජීවිතේ පුරුදු වෙන්න. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. කැමති නෑ පින්නතේ. දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනාට කැමති නෑ. කවුද කැමතිද? පවුලේ මිනිස්සු. රස්සාවක්වත් හම්බෙන්නට කැමති නෑ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු හරි කැතයි. මිනිස්සු හරියට ගතු කියනවා. හරියට පද හදනවා. හරියට කේලම් කියනවා. මේ හැම එකක්ම කරන්නේ කාටද? අනුන්ගේ දේවල් ඔක නවත්තලා දාන්න. ඒවා අකුසල්. ඒවා තුලින් සීල සම්පන්න භාවය නැති වෙනවා. ජීවිතේ කාලෙකින් හම්බෙච්ච මිනිසත් භාවය තුල පුරුදු වෙන්න ඕනේ. පින්නතුනේ ඔය සිතින් කයින් වචනෙන් කරගන්න ඔය තියෙන අකුසල් මේ බොහොම පුංචි දේවල් නවත්තත්. ඔයත්තන්ට මේ වෙනකොට ජීවිතේ කවුරු හරි ගැන සැක හිතලා අපි සැකය පවා ඉස්මතු කරන්නේ කවුරු වෙනුවෙන්ද? කවදාවත් අපි අපිව සැක කරලා දෙනවා. දැන් මොකටද නම් සැක කරන්නේ? මේක මොහොම වඩාන ගම කල්පනා කරන්න බෑ. අනුන්ව සැක කරන්නේ කලබල වෙන්නේ, කනගාටු වෙන්නේ, පශ්චාත්තාප වෙන්නේ කවුද? අපි. මොකටද පිටද? කොහෙන්ද මිනිස්සු කරන්නේ? ජීවිතේ ඔයත් එක්ක ජීවත් වෙන්න බලන්න. භෞතික ලෝකේ හැම එකක්ම කරන්නේ අනුන්ට මේ. මිනිස්සු සෙල් පවුඩර් ගහන්නේ කාට සෝදයක්ද? දේවල් වලින් මොනවද හරි ඉබයිනවා. මිනිස්සු රටවල් බලන්නේ කාට මේද? ගෙදර ඉන්නකොට ඔය තියෙන ජේන් මුතුමාල බ්‍රේස් කල්ප කරන් සේර මෙල්ලගෙන ඉන්නවද? අර ගෙදර ඉන්නකොට ගෙදරට අඳින්න හොඳම වැහැල්ල වගේ ඇඳුනේ නෙවෙයි. භෞතික ලෝකේ අපි අපේ දේවල් වලින් සතුටු වෙන්නේ නැහැ. අපි බලන්නේ අනුන්ට පෙන්නලා සතුටු වෙන්න. අපි අපේ සැප සතුට තීරණය කරන්නේ. අපි අපේ කුසලයේ අකුසලයේ තීරණය කරන්නේ අනිකමත වෙනතුනේ. ජීවිතේ පුරුදු ඔයත් ජීවත් වෙන්න. අපි හදවතින් මම ප්‍රාර්ථනා කරනවා
මනුෂ්‍යාත්ම භාවයේ තුල සත්පුරුෂ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ සෑම සියලු දෙනාට ලැබේවා සාදු ප්‍රාර්ථනා කරමු. ඔය මොකද විනාඩි 45කට වඩා බඩ කියන්නේ නැහැ. වෛද්‍යවරු කියලා දෙන්න උපර විනාඩි 45යි. මොකද මම දවසට කියන ධර්ම දේශනා ප්‍රමාණය වැඩි. එතකොට මම හරියට නිදි මරනවා. දවස් 5කින් විතර පන්සල් ගිහිල්ලා. එතකොට කොටින්ම ගියොත් දැන් මේ ඉස්සරහට හරියනවා. නමුත් මේ පුළුවන් කාලේ ජීවිතේ එකම බලාපොරොත්තු පුළුවන් තරම කොහොමද මම මේ මාසය ඇතුළත නොවැම්බර් දෙසැම්බර් මාස දෙක වෙනකොට ලක්ෂ 10කට විතර බණ කියලා දෙනවා. නොවැම්බර් මම කියන්නේ මේ ඔය මාධ්‍ය වලින් නෙමෙයි එහෙම බැලුවොත් මිලියන ගණන් බලද්දි ෆිසිකල් කියලා දෙනවා ලක්ෂ 10කට විතර. ඒක ලොකු තෘප්තියක්. ඒක ලොකු සතුටක්. ඒ භාග්‍ය සංසාරේ සේරම උදා වෙන බින්නතු අවස්ථාව ලැබුණා ප්‍රයෝජන ගන්න අපි ගන්නවා. මේ ස්ථානයේ රටවරනේ පිහිට ලබන ආපාද සහිතව මේ පින්නත් සියලු දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා. සංසාරේ සිද්ධ කරපු මොකක් හරි අකුසලයක් මත මේක සිද්ධ වෙලා තියෙනවා. මින් මනත සංසාරේ කවදාවත් මෙසේ නොවේවා සාදු දුගතින් ගච්ඡති කවදාවත් දුගතියකට නම් යන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. අපි සිද්ධ කරපු පින් කුසල් වල අනුභවයෙන් මේ පින්වත් සියලු දෙනාට සපවත් ආත්ම භාවයන් උදා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්කමට අනුග්‍රහයක දක්වපු රෙජිස්ට්‍රාර් පූර්ණිමා උදේශිනී ඇතුළු සියලු දෙනාට පින් අයිති වේවා. මේ ස්ථානයේ අපේ මේ ආබාධ සහිත වූ පින්වතුන් රැක බලා ගන්න ඒ ස්ථානයේ පරිපාලනය කරන පින්වතුන්ගේ දන් සේවක මහත්තුරු මේ පින් අයිති වේවා. එයත් මහ පුදුම විදිහේ වීරයකින් කැපවීමකින් කටයුතු කරන බණහන් ආපු පින්වත් සියලු දෙනාට පින් සිද්ධ වේවා. අපි හදවතට අපේ අම්මට තාත්තට දෙමව්පියන්ට ගුරුවරුන්ට පින් අයිති වේවා. සංසාරේ කවදා හරි පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතා වේවා සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගෙන ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සුඛ